ඇත්තටම හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද අපි උදේ පාන්දරම පොඩි ගමනක් යන්න පිටත් වුණා. ෆුජිසාන්තුත් ඈතින් පේනවා. ඉතින් අද අපි කොහෙද යන්නේ කියලා බලමුද? මේ පාර නම් හරිම ලස්සනයි. දෙපැත්තෙම ඝන කැලෑව තියෙන්නේ. ඉතින් ගස් එක මාරම ලස්සන පරිසරයක් තමයි තිබුණේ. ඉතින් බලන්නකෝ ඈතින් පේන්නේ ෆුජිසාන්. අපිට ඈතට පෙවුනට වඩා දැන් ගොඩාක් ළඟ තමයි අපි ඉන්නේ ෆුජිසාන් වල. අර ඈතට පෙවුන උල වගේ ගතිය නැහැ දැන්. ඉතින් ඔන්න අපි ප්ලේස් එකට ආවා. මේ තමයි ෆුජි කන්දේ උඩ. කියන්නේ උඩම නෙමෙයි, මෙතෙන්ට එනකම් වාහනෙන් එන්න පුළුවන්. ඉතින් මේ අපිත් එක්ක ආව කට්ටිය අයියගේ යාළුවෝ ටිකක්. ඉතින් මෙතෙන්ට එනකම් වාහනෙන් එන්න පුළුවන්. අර ඈතින් පේන්නේ එතනට වෙනකම්ම පයින් තමයි යන්න ඕනේ. පේන්නේ කන්දේ මුදුනම. ඉතින් මෙතනින් වාහන දාලා අර කන්ද උඩටම යන්න පුළුවන්. අපි ඇත්තටම කන්දේ උඩටම යන්න නෙමෙයි ආවේ, මගින් බලලා යන්න. ඒ වුණාට කට්ටියට කන්ද උඩට යන්න ඕනේ කියලා කිව්වා. ඒක නිසා ඉතින් ඔන්න අපි කන්දේ උඩට යන්න පටන් ගත්තා. ඉතින් උඩටම යන්නේ නැහැ අපි ඇත්තටම භාගයකට යන්නේ. මොකද අපි එච්චර සූදානම් වෙලා ආවේ නැහැ. ඒ නිසා කන්දේ උඩට යන්නේ පොඩ්ඩක් අගුණයි. තාම හිම දිය වෙලත් නැහැ. ඔයාලට පේනවා ඇති හිම හොඳටම තියෙනවා. ඒක නිසා අපි කිසිම සූදානමක් නැතුව කන්දේ උඩට යන්නේ නැහැ. ඔන්න මෙතනදී නම් අපි කන්දේ වාහන දාපු තැන ඉඳලා භාගයක් දුර වගේ උඩට නැගලා ඉන්නේ. කන්දේ භාගයක් විතර ඇවිල්ලාදී. ඉතින් අපි ඇත්තටම කන්ද නැගෙන්න හිතන්නේ මේ ආවේ. ඉතින් මේ වගේ යාළුවෝ එයත් කියනවා දිග කලිසමක්වත් ඇඳගෙන ආවේ නැහැ කියලා. ඉතින් මේ කන්දේ සාමාන්‍ය උඩට නැග්ගට පස්සේ මෙන්න මේ වගේ කළු පාට දුඹුරු පාටට හුරු අඟුරු වගේ ගල් වගේ තමයි තියෙන්නේ. මොකද මේ කන්ද අවුරුදු ගානකට කලින් සක්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ සක්‍රිය වෙච්ච ගත් එක්ක ගිනි කන්දෙන් ආපු ඒවා තමා කියලා තමා කියන්නේ. මත් ඒක 100%ක්ම දන්නේ නැහැ. ඉතින් මේ ආර ඈතින් පියුනේ කන්ද උඩට නැගලා දෙන්නේ. ගොඩක්ම හිම තියෙනවා ඈතට පේනවට වඩා. ඉතින් අපි අමාරුවෙන් ගොඩාක් දුර නැග්ගා. මේත් සාමාන්‍යයෙන් ගොඩක්ම දුර නැගලා. ඉතින් මේ හිම දිය වෙලා වතුර ගලන් එනවා තාමත්. තාම හිම තියෙන නිසා තාම කන්ද උඩටම යන්නේ නැහැ ගොඩක් අය. අවුරුදු ගානකට කලින් මෙන්න මේ කියන තැන තමා මේකේ සක්‍රිය වෙලා තියෙන්නේ. මෙතන කළුම කළු පාටයි. මෙතන ඉඳලා කන්ද මුතනට තව කිලෝමීටර් 3ක් වගේ තමයි තිබුණේ. අපි මෙතෙන්ට වෙනකන් විතරයි ආවේ. ගොඩක් වලාකුළු වෙලා පාර වැහුණා. ඉතින් අපි හරියට සූදානම් වෙලා ආවෙත් නැති නිසා අපි මෙතනින් එහාට උඩට ගියේ නැහැ. අපි කට්ටිය ආයේ පහළට ආවා. Gå den? Hej. Ja, bitte. Okay. Kalau dia kamera. තාම කන්ද
නම් හිම තියෙනවා. පේනවානේ කන්දට අපිට උඩට ආපු පාර පේන්නේ නැති වෙනවා බලාකුළු එක පාරටම ඇවිල්ලා පාර වැහුණා. ඉතින් කවුරුවත් එහෙම සූදානමක් නැතුව ඉන්න එපා. ඇත්තටම හරි මගුණයි. පාර පේන්නෙත් නැහැ යන්නත් අමාරුයි. ටක් ගාලා මෙතන කාලුකුණ වෙනස් වෙනවා. ඉතින් අපි කොහොම හරි හිමින් ආයේ පහලට ආවා. සාමාන්‍යයෙන් තාම හිම ගොඩක්ම දිය වෙලා නැහැ. ගොඩක් තියෙනවා අපිට ඈතට පේනට වඩා. ගොඩ හරියක් තියෙනවා. ෆුජි කන්ද නගිනවා නම් ගොඩක්ම ජූලි අගෝස්තු මාසවල වගේ එනවා නම් හොඳයි. එතකොට ගොඩක්ම හිම දිය වෙලා නගින්න පුළුවන් තත්ත්වයට එනවා. ඒකට ඇත්තටම හරියට සූදානම් වෙලා ඉන්න ඕන. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස ගෙවුනේ. අපි යන ගමන් තව ලස්සන තැනක් බලන්න ගියා. අපි මේ වීඩියෝ එක ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් හැමෝටම බුදු සන්නයි පරිස්සමින් ඉන්න. බයි බයි.